හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් වෙල්කම් කියලා පිළිගන්නවා ඔක්කොම ෆාස්ට් බුලට් YouTube channel එකෙන් ගෙන තාත් අලුත් වීඩියෝ එකකට. ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ Payback 2. Payback 2 කියන සුපිරිම ගේම් එකක්. ඉතින් ඒක ඇක්ෂන් ගේම් එකක්. මේ ඉතින් එක මිෂන් ගොඩක් තියෙනවා. ඉතින් අපි ප්ලේ කරලා බලමු. සුපිරියක් තමයි ඉතින්. ආතල්ලක් ගන්න පුළුවන්. ගත්ත ගමම පොඩ්ඩක් පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගන්න. හරි ගමන්නේ. මේ එහෙනම් මම කස්ටමයිස් කරන්න යන්නේ අය මේ අපි අදට මේ චැම්පියන් එකේ මේ මිෂන් ටිකක් ගහමු ස්ටෝරි එක මම පස්සේ දාන්නම් වීඩියෝ එක. ඉතින් මෙහෙම ඒකෙත් ගියාපුවම නිකන් අර මිෂන් වල ලෙවල් තියෙනවා. දැන් මෙතන ක්‍රූක්, තීෆ්, හිට්මෑන් කිය ගොඩ් ෆෙලා කියලා මේ එක ඒවා තියෙනවා. ඒ කියන්නේ ඉතින් මම ඔය ප්ලේ කරපු මිෂන් තමයි. තව මේ යටට ඇද්දි තියෙනවා පොඩ්ඩක් ලැග් වෙනවා ගයිස් ගණන් ගන්න එපා මේ නිකන් ගහදි ලැග් වෙන්නේ නැහැ මේක මේ රෙකෝඩ් එක දාලා තියෙන ඉඳ තමයි පොඩ්ඩක් ලැග් වෙන්නේ මේ ඒක ගණන් ගන්න එපා අවුලන්න මේ ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන්න. ඉතින් අනිවාර්යෙන්ම subscribe කරන්න මොකද subscribe තමයි වටින්නේ. මේ ඉතින් like කරන්න, comment කරන්න, share කරන්න. හරි අපි එහෙනම් මේ මුලින්ම මේ පටන් ගන්න එකෙන්ම එකක් ගහලා බලමු මෙන්න මේ කියන එකෙන්. මෙතන ගියාපුවා මේ පේනවනේ මේ එක මේවා ගොඩක් තියෙනවා ඉතින්. මේකේ මේ අර රේස් තියෙනවා ඊළඟට මේ එක කාණ්ඩ වගේ තියෙනවා ඉතින්. මේ ප්‍රශ්නයක් නැහැ. අපි ප්ලේ කරලා බලමු පොඩ්ඩක් ඉන්න මේ යම් කිසි ලැග් එකක් වෙනවා වගේ තමයි. මම පොඩ්ඩක් ඉන්න මම එක හදන්න බලන්නම්. මේ ගේම් එක ප්‍රොපෝස් කරන්න කියලා එන්නේ අර ප්‍රොමෝට් එකක් දෙන එන්නේ එක අපි මේ මුලින්ම ගහලා බලමු මෙන්න මේ පුල් ඉන් ද පින් කියලා එකක් තියෙන්නේ. අපි ඒක ගහලා බලමු. ඒක මිෂන් එකක්. මෙතන මේ එක කට්ටිය ඉන්න එක මෙතන තියෙන්නේ අපිට ඉතින් මරා ගන්න තමයි තියෙන්නේ මෙතන නම්. ඒ කියන්නේ බෝම්බ තමයි තියෙන්නේ. හරිද? බෝම්බ තමයි ගන්න තියෙන්නේ මේ ඉන්න එකේ. එකෙක් නෙමෙයි කීයක්. අයියෝ පුරවා යාළුවනේ. ඇත්තටම තියෙන්නේ බෝම්බ ගහගන්න මම පිස්ටල් එක තමයි දාගත්තේ චුට්ටක්. දන්නේ නැද්ද ඉතින් ඔය පොඩ. මෙතන ඉන්න බොනි. කවුද දන්නේ බොනි? පිනන් අඳුරන්නේ බොනි. මෙතන ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නේ දැන්. බීෂනේ පටන් ගත්තා. දැක්කනේ මම කිල්ලක් ගත්තා. මෙතන මැප් එක පෙන්වන්නේ යාළුවනේ වම් පැත්තේ මේ කොනේ එතනම යටින් පෙන්නනවා කවුද මැරුවේ කියලා. මම මැරුවා නම් ප්ලේයර් කියලා ගහලා තමයි පෙන්වන්නේ. අඩ පීපුරුවේ නැද්ද තාම? අඩ මේ අසාධාරණයි. හරි මම ගැහුවා මාත් පීපුරුවා. මම තාම එක කිල්ලක්වත් තරන්නේ නැද්ද? අඩ සිරාවට. ඒක නම් වැඩක් නෑ. යෝ ගයිස් මාවත් මැරෙනවා අපරාධේ මේ මිෂන් එක ගත්තේ කියලා දැන් හිතනවා මෙන්න මේ වාහන වලට එහෙමත් නගින්න පුළුවන් අවුලක් නැහැ. අපි පස්සේ නැගලා බලමු. මම දාන ඒවා දුර මදි මං හිතන්නේ. මේ එකෙන් එකෙක් අස්සේ මට තියනවා මේ දමාගෙන. යාළුවනේ රතු වෙලා කියන්නේ දැක්කනේ ගයිස් මෙතන වැටුණා ප්ලේ කියලා අම්මට ප්ලේ පහම මල්ලා තියන්නේ. දැන් පළවෙනි යාළුවනේ මම වාට මේ අපිට ඔයාලා පෙන්නනවා ඇති නේද? අයියෝ මේ කාර් හප්පන්නේ නම. මෙතන මම හැප්පුවා යාළුවනේ. කමන්නේ. ඉතින් ඔයා තාමත් මේ වීඩියෝ එක subscribe කරලා channel එක subscribe කරලා නැත්නම් පොඩ්ඩක් වැරදුනා. මේ අනිවාර්යෙන් subscribe කරන්න. මෙතන එන සෙට් එකක් ඉන්න පොඩ්ඩක් ඉන්න. උන්ට දෙන්න දෙපයි. පවුනේ අසරණයෝ. අම්බු මාත්. මෙතන මේ පෙන්නන්නේ. ඕකේ තව විනාඩි තප්පර 44යි තමයි තියෙන්නේ. බලමු මම දිනයිද කියලා. හරියට හරි පීපුරුවා. එයත් ඉවරයි. එතන එක්කෙනෙක් ඉදියා අම්මට යෝ හෙලිකොප්ටරයක් මෙන්න. අම්බෝ පොඩ්ඩ ඉන්න. අපි මේ හෙලිකොප්ටරයට යන් පස්සේ මේ මුන්ට බෝම්බ දානවා. මෙන්න මේ. දුම්. හරි යන්නේ ඉවෙන්ට් කම්ප්ලීටඩ්. තරු තුනක්ම ගත්තා ගැම්මක් තමයි
ඕකේ මෙතන මේ 1 to next unlock කියලා තියෙනවා guys. මේ වගේ 11යි වැඩක් නැහැ. මම කලින් ඒ වගේ නම් ටික ගහලා ඊට වඩා. ඉතින් මම මේක ගහනවා. එතකොට මට ඇති වෙයි කියලා හිතනවා. එක්කෝ අපි මෙන්න තව මෙහෙම ගොඩක් ඒවා තියෙනවානේ. අපි මෙන්න මේ thief කියන එකක් ගහලා බලමු. මේක මම ගොඩක් ඒවා ගහලා තියෙන්නේ. මෙන්න මෙතන තියෙන urban bust up කියලා. මම ඒක කලින් ගහලා නැහැ. අපි ඒක ගහලා බලමු. ඉතින් මේකේ තව gameplay ඕනේ නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. හරියට shotgun තමයි තියෙනවා. ඔයාලට පේනවනේ shotgun එක අල්ලන් ඉන්න කෑත. හරියටනේ කමන්නේ අයියෝ පොලිස් කාර් එකක්. මේක එහෙන වේගෙන් යනවා. අම්මට සරි බසුත් තියනවා. මේ ඕන අනේක නගින්න පුළුවන්. උඩ ඉන්න දැම්ම ඕන්න. යෝ මෙන්න මූ ලැම්බෝගිනි යන්නේ අරගෙන තියෙන්නේ. ලැම්බෝගිනි යන්නේ වැඩක් නැති එක. මොකද්ද මේ වාහනේට කියන්නේ නම මතක නැහැ. යෝ මේ මාව හප්පනවා. මාර කරන්න. හරින්නේ. මිනිහා. මෙන්න තියෙනවා යාළුවනේ සුපිරි වාහනේ. මම මේ ඒකට පිටිපස්සේ තිබ්බ ලැම්බෝගිනි යාළුවනේ. ඒ උනාට මම මේ ගේම් එකේ මාස මෙන්න මේ වාහනේට. මම දන්නේ නැහැ මේක පොඩි GTR ගතියකුත් පේනවා. මේ තව පොඩි මේ BMW ගතියකුත් පේනවා. හැබැයි රේස් තට්ටක් තියෙන හින්දා මේ මට මොකක්ද කියලා හරියට හිතා ගන්න බෑ. දැක්කනේ යාළුවනේ ලැම්බෝගිනියක් තිබ්බා. මේක ලැම්බෝගිනියට ආසම නැහැ. මොකද මේකේ හෙල්ත් මදි. ගොඩක් කාර් වල. ඉතින් මේක සාපේක්ෂව හොඳ හෙල්ත් තියෙන කාර් එකක්. හරි මම ඒක නිකන් තමයි ගත්තේ. ඕව අරගෙන මේක ගහන්න අමාරුයි. මේ යාළුවනේ මූ එකක් ගත්තා දැන් මේ වාහනේ මාව අයියෝ මෙන්න මූ ආයේ මාව හප්පන්නේ. දුවන්න බා. මේක මේ අර ඔක්කොම කට්ටිය එකතු වෙලා ගහන එක පොඩ්ඩක් අමාරුයි. මෙන්න ලිමෝ එකක් තියෙනවා ලිමෝසින් එක පට්ට. මේ මූ කැරගෙන හිටන්නේ බා උඹ ඩ්‍රිෆ්ට් කරනවාද? දැක්කනේ කාර් ගිනි ගන්නවා. හරි උන්නන්න ගැම්මක් අඩෝ මෙතන එන සෙට් එකක් ඉන්න බෝම්බයක් දාමු. දැම්මයි පිපුරුවා ඉවරයි. එතන කීයක් ඉවරද? ඌට ආයි චූට්ටක් ලැබුණා යාළුවනේ ගණන් ගන්න දෙයක් නැහැ. කොල්ල හොදයි. හෙලෝ අඩේ බෙන්න ඕනේ කෙලින් වුණා. නෑ අවුලන්නේ. මං තාම මැරිලා නෑ. මං දන්නවා. අහල පානින් සද්ද ඇහෙනවා නම් ගණන් ගන්න එපා. මේ අස්සේ මේ මීයක් නෙවෙයි ලේ නෙද්ද කොහෙද කෑ ගහනවා. ඔකගේ අම්මා මට මතක් වෙනවා මේ අවස්ථාවේදී. කමන්නේ. උගේ අම්මා හැම විදපොයි. මේ ගොඩ කාලෙකින් තමයි පොඩ්ඩක් ගේම් එකක් දාන්නේ. පොඩ්ඩක් මේ දවස්වල ඉතින් පොඩ්ඩක් බිසියස්ට් වෙලාවක්. හෙලෝ යාළුවනේ යම් කිසි දෙයක් සිදු වුණා. යාළුවනේ ඔකේ රීස්මු. හරි මම පිප්පුරුව නෑ යාළුවනේ. එන සෙට් එකක් ඉන්නවා මට පේනවා ඒක. යෝ මං හෙන්න. අනේ තිබ්බා අම්මෝ තිබ්බා උත් වරුණා. ගැම්මත් තමයි මේ ෂොට්ගන් වලින් ගහ ගන්නවා කියන්නේ ඒක වෙනම දෙයක්. යාළුවනේ මෙතන ගොඩක් ට්‍රැෆික් හදලා. ඇයි මෙතන ට්‍රැෆික් ඇදිලා තියෙන්නේ? යම් කිසි දෙයක් වුණා මට පුළුවන් වුණොත් මේක මම වීඩියෝ එකේ මේ කට් කරලා දාන්නම්. බැරි වුණොත් ඉතින් ගණන් ගන්න එපා. ඔක ගොඩක් වෙලා තියෙන්නේ නෑනේ. හොඳයි. අපි මේ මිෂන් එකත් ගහලා තව එකක් ගහන්න බලාපොරොත්තු වෙනවා මං මේ බලමු ඒක. බෝම්බයක් ගනි පුතා. දැම්ම බෝම්බයක්. ඉවරයි. හරි කාර් 4ක් විතර කුඩු වුණා එතනින් මං දන්නවා මට තේරෙනවා. අම්බෝ යෝ දුවමු. මේක මේ පොලිසියෙන් එනවා උන් තමයි ඔක්කොටම වඩා හපා. මේ යාළුවනේ මෙතන ඔබ මැරියන්කෝ. හරියට හරි. ඔබ අයියෝ දැක්කයි බස්ටඩ් කියන්නේ යාළුවනේ පොලිසියෙන් මේ වෙලා තියෙනවා මං. උඹත් ඉවරයි. දැක්කයි යාළුවනේ ඉවෙන්ට් කම්ප්ලීට්. අතරක් එකවර බැලුවා මං හිතන්නේ මං new episode unlock nice යාළුවනේ. ඉතින් මම මෙච්චර කාලයක් බලන් ඉදී ඒක කෙනකන් තමයි. හරි ඉතින් අපි මේ තව මේවා තියනවානේ. පොඩ්ඩක් ඉන්න. පිහාට කරමු මෙන්න මේක. මේ තව ඉතින් මිෂන් තියන unlock වෙන්න. මේ කියන්නේ මෙහෙම unlock වෙලා ඒ වුණාට මට පට්ට ආසයි යන්නේ කර්නිස්ට් එකක් ගහන්න. හරි මෙතන මට සිරිහෙන යම් කිසි ගොඩක් දේවල් තියෙනවා. අපි දැන් ගහමු යාළුවනේ ටීම් එකක්. හරිද? මෙන්න මෙතන මේ තියෙනවා ලයික් නින්ජා කියලා. ඒකට තමයි මම ආසම මිෂන් જાතිය බෑග් ගුස්සනවා කියලා තමයි අපි නම් කියන්නේ. හරි අපි ඒක ප්ලේ කරලා බලමු. මේකේ තියෙන යාළුවනේ කැප්ටන් ස්වෑන් කියලා තියෙන්නේ. කියන්නේ
අපේ තියෙනවා ස්වෑන් එකක්. ඒ කියන්නේ පොඩි බෑග් එකක් සූට් කේස් එකක් වගේ. ඒක අපි නවත්තගෙන ඒ කියන්නේ අපේ එක අපි ආරක්ෂා කරගෙන මේ අරුන්ගේ එක උස්සන්න තියෙන්නේ. හරිද? එහෙම තමයි කරන්න තියෙන්නේ. ආපු ගමන් මොනවා ගේම් බකාර වලද කොහෙද ඉපදුනේ? හරිම දුකයි. දැන් බෝට්ටුවකුත් තියෙනවා. මේ තියෙන යාළුවනේ අපේ ස්වෑන් එක. අපිට කරන්න තියෙන අපේ ස්වෑන් එක පරිස්සම් කරගෙන ඉන්නානේ යාළුවනේ අනිත් එවුන්. ඒ අපේ සෙට් එකක් ඉඳියේ. මේ කො මෙතන ඉන්න මේ උන්ගේ කොමාරි ස්වෑන් එක උස්සන්න තමයි තියෙන්නේ. මේක පොඩ්ඩක් අමාරුයි යාළුවනේ. මොකද කිව්වා අම්මට. හෙලෝ පොඩි නොටිෆිකේෂන් එකක් වටනා. ඇයි මේ පොඩි නොටිෆිකේෂන් එකක් ගන්න මම වෙන කොහේ හරි යන්නේ. ඊයස්සේ කාර් එකෙන් දුන් දානවා. මේ මොකද්ද මේ නොටිෆිකේෂන් එක යන්න අයින් වෙන්න. මම මේ වැරදි තැනකට තමයි මට ගිහින් තියෙන්නේ. මට තේරෙනවා. ඒ වගේම මෙන්න මෙතන අපිට ගියොත් යම් කිසි දෙයක් බලා ගන්න තියෙනවා. ඔයෝ මෙන්න ගායිස් අරුංග මේක. පොඩ්ඩක් ඉන්න. අපි එතෙන්ට යමු මුලින්ම. යන්නකො මේ නොටිෆිකේෂන් එනවා යාළුවනේ. ඊයෝ අපිට ලේසියෙම ගන්න පුළුවන් මුංගේ. අන්න කැප්චර් ස්වෑන් එක තියෙනවා. අයියෝ ගිනි ගත්තා. පාන ගිනි ගත්තා. දුම්. අයියෝ පිපුරුවා. ඊයෝ මට වෙඩි තියෙනවා. අම්මට සිල් ලේස තියෙන්නේ. නියමයි. මෙන්න මෙතන තියෙනවා යාළුවනේ රොකට් කාර් එකක්. ඉතින් මේක නිකන් අර ස්ටැඩියක් වගේ. හරි යාළුවනේ දැන් මේකේ යද්දි හෙන්න වේගෙන් දුම් දාගෙන යනවා යාළුවනේ. අම්මට මෙතන තියෙන යාළුවනේ පොඩි පාරක්. අපි ඒකේ යන්න. ඔව් ඈ. යාළුවනේ මේ රොකට් කාර් ගැන නිකන් නෙවෙයි ලෝකයෙන් යමු අම්මට. මොකුත් උනේ නෑ. අපි වේගෙන් යනවා අම්මා වදිනවා යාළුවනේ මේක ඉම්මන්ට දුම් දානවා පීපුරුවාද මන්ද. හරියට හරි. ගිනි ගන්න. දුම්. අයියෝ. මම හප්පන්නේ දුම්. දුවන්න මොකද RPG එකක් ගහමු. ඉවර නෑ තාම මං දන්න තරමින්. දපා. ඔබට තියනවාද? ඔව්. අඩේ මා ගිනි ගත්තා මගේ RPG එකට. ඉතින් මේකේ මේ කොන්විස්ට් කියන අලුත් මේ ගන්න මේක උඩ බලන්නකො තියෙන ගන්ස් තෝගේ මේ කාර් එකේ ගියොත් නම් අද යන්න වෙන්නේ නැහැ. එතන සුපිරි ගන් ටිකක් තියෙනවා. මේ අපි මන්නම් ආසම මේක ඉතින් RPG එක ආයෙත් දඩෝ තමයි යාළුවනේ. පොඩ්ඩක් අමාරුයි. පොඩ්ඩක් මේ මෙතන මොකෙද්ද මේ? බ්ලොක් කරලා නිවාහනේ. හරි අපි යමු. අපිට දැන් නම් හිතන වාහනින් යන හොඳයි කියලා. ඉතින් මම මේකේ වෙන වීඩියෝ එකක් ගෙනා වාහන වල ආතල් ගන්න එකක්. ඇත්තටම මේකේ රේස් තියනවානේ. රේස් ගන්න ෂොට් ගන්න එකක් තියෙනවා. මේ රේස් කියන්නේ පාට්ටම එකක්. ඉතින් ආයේ අමුතුම තාලේ පොඩ්ඩක් හැට් වෙන්න. යාළුවනේ මේ ගෙදර මම දැක්කම මෙහෙම ගෙවල් තියෙනවා. ඔයාලා ඉන්න පැත්තේ මේ වගේ ගෙවල් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මම නම් හිතන්නේ එහෙම තියෙයි කියලා. හොඳයි. අම්මෝ ගයිස් අපි තියමු. ඔන්න යාළුවනේ ආයෙ චුට්ටක් පොඩ්ඩක් ඉර වුණා. මු ඉන්න ඉතින් පප්පලා ඉන්න යාළුවනේ මේක හරියනවා පොඩ්ඩක් ඉන්න. ඉතින් මම මේ මිෂන් එක විතරක් ගන්න තව මොකද මේ අපිට තව මිෂන් ගොඩක් ගන්න දෙනවනේ. එතකොට ඔය ඔක්කොම ගන්න ගියොත් පැයට වැඩි වෙනවා. මොකද මේ දැන් මටත් ෂුවර් නෑ මේ මිෂන් එක සක්සස්ෆුල් ඉම්මන්ට ගහන්න පුළුවන් නේද කියලා. මොකද මේ අන්න පිපුරුවා අන්න අතන එකෙක් ඉන්නවා. පොඩ්ඩ ඉන්න මට හෙල්ලෙන්න පොඩ්ඩ ඉන්න පිපුරුවා මෙන්න ලැම්බෝගිනියක් තියෙනවා යාළුවනේ. හරි අයියෝ ෂීට් ගමටත් දුනා. ආයි කොහෙන්ද ඉපදුනේ? දැනින් ඉතින් මම පොඩි මේ යම් කිසි දෙයක් කරලා තියෙන්නේ. වලට පේනවා නේද යාළුවනේ දෙන ෆ්ලේම් තෝවස් තියෙනවා. ඔන්න බලන්න දැක්කනේ යාළුවනේ මගේකින් ගිනි ගන්නේ රේන්බෝ කලර්ස්. වලට පේනවද? කොහොම ඉන්න අතන යම් කිසි දෙයක් තියෙනවා නේද? බෝට්ටුවක්. ඉන්න මම ඒකට ගිනි තියලා වෙන්නන්න. උන්ට විතරයි ඒක පුළුවන්. මේ කියන්නේ කොටම පුළුවන්. එහෙම අවුලක් නැහැ. මේ ඔබරි ආයි කියන අහල පළේ සද්ද ඇහෙනවා නම් පොඩ්ඩක් ගණන් ගන්න එපා. දන්නේ නැද්ද මේ වහිනවත් එක්ක කාලගුණේ පොඩ්ඩක් අවුල්. දන්නවනේ කඳු පෙරයි මොනවද සනාය යනවා ඉතින් තියනවානේ. කොහොම අර හිරවනවාද? මේ මම නිකන් ගහද්දි මේ එකක්වත් ප්‍රශ්නයක් නැහැ. මේ රෙකෝඩ් එකේ ඉඳ තමයි මේ ඔක්කොම රෙකෝඩ් එක නතු රෙකෝඩ් කරන්න බෑනේ. ඉන්න යාළුවනේ මේ තියෙන්නේ මගේ කාර් එක දාන්න. ඒකට ගහන්න ඕනේ. ඒක නිකන් යනවා. මේ තියෙන්නේ බෝට්ටුවක්.
ඔයාලට පේන්නේ නැත්තම් මන් දන්නේ අන්න මිනිස්සෙක් වටුණා. පුතා පිස්සුද? අරක ගිනි ගන්න නැද්ද? අන්න ගිනි ගන්නවා. ඔන්න පිපුරනවා. පිපුරනවා නේ පුපුර. මෙතන ලේසර් යාළුවනේ. මගේ ලේසර් එකෙනුත් යන්න නිකන් රේන්බෝ කලර්ස්. ඔහොම ඉන්නකෝ. අපි නිකන් බරුවට ලේසර් නාස්ති කරන්න ඕන. අපි එනමියට්ටම තියලා බලමු නේ. අන්න අර දුමක් දානවා මට පේනවා. ඕකේ මෙතන යුද්ධ ටැංකියක් මෙන්න යුද්ධ ටැංකිය. ආමිකාර් යායුනේ යුද්ධ ටැංකිය අපි අනුන්ගේ කාර් එකකට නගින්න ඕනෙත් නෑ එක්ක. ඔය හප්පන්න එපා පාඩුවේ යන්න. මොකක්ද හිර වුණේ පොඩ්ඩක් ග්ලිච් වෙනවද? මොකද යකුණු ගහනවා වගේ මට නිකන්. හෙලෝ මොකද මේ යෝ යාළුවනේ මේක හරියන්නේ මේක අනික ග්ලිච් වෙනවත් එක්ක යාළුවනේ මේක අවුලන්නේ මේක යාළුවනේ මට හිතනවා නම් දැන් නම් ගැහුවා ඇති කියලා. ඉතින් මම අනිවාර්යෙන් මේක වීඩියෝ එකක් ගේනවා මේක මේ මිෂන් එක කොහමරි මං ඉවර කරනවා. ඒ කියන්නේ අද නෙවෙයි කොහමරි. කවද වෙයිද දන්නේ නැහැ. මේ එහෙනම් අපි අදට නවත්තමු. ඉතින් මේ ගේම් එක සුපිරි නම් ඔයාලට ඒ අදහස ගැන කමෙන්ට් කරන්න. එහෙනම් අපි යනවා. එහෙනම් පස්සේ හම්බෙමු. එහෙනම් අපි ගියා. චූඩික මේකෙන් අයින් වෙන්නේ නැහැ. මේක ඕෆ් වෙන්නේ නැත්නම් ඒක එන්නේ අලින් මොකද්ද උනේ ෂෝ මොකද්ද කරන්නේ චාර්ජර් එකට ගහනවා ඒක තමයි ඕෆ් ලංගුණා ඒ රෙකෝඩර් එක දාපුවා මෙන්න ප්‍රශ්නේ ඒකද ඕන් පොඩ්ඩක්